Hi everyone, welcome back to my YouTube channel. මෙතන තියෙන්නේ ගෝවා bell pepper sausage bee ලුණු fish. ඊළඟට අරන් තියෙනවා green beans corn. මම ළඟ ලුණු කොළ leeks තිබ්බේ නැහැ. ඒ වෙනුවට නිවිති ගත්තේ. දැන් මම pan එකට තෙල් butter ටිකක් එකතු කරගෙන fish ටික fry කරන ගමන් ඉන්නේ. ෆිෂ් ටික ෆ්‍රයි වෙනකොට සොසේජස් ටිකත් එකතු කරගන්නවා. දැන් එකතු කරගන්නවා bay leaves, බී ලුණු, ඉඟුරු සුදුලුණු paste එක. ඒ ටික ෆ්‍රයි වුණාට පස්සේ එකතු කරගන්නවා carrot, green bean, corn, guava, bell pepper මේ ටික එකතු කරගෙන හොඳට කලවම් කරගන්න. ඊළඟට ගම්මිරිස් කුඩු ලුණු එකතු කරගන්නවා. ඒ ටික ටිකක් ටෙම්පරාදු වෙනකොට එකතු කරගන්නවා ගෝවා ටිකයි බෙල් පෙපර් ටිකයි. මම මේකට තව එකතු කරගත්තා සෑන්ඩ්විච් පාන් වල වාටි දෙකක් විතර. කලින් හදාගත්තු බත් ටික මේකට එකතු කරගන්නවා. දැන් එකතු කරගන්නවා නිවිති ටික. දැන් මම ෆ්‍රයිඩ් රයිස් එක හදලා ඉවරයි. මට අමතකුණා බිත්තර දෙකක් එකතු කරගන්න. ඊළඟට මම තව හැදුවා ෆිෂ් ටෙවල් එකක්. මෙතන තියෙනවා බෙල් පෙපර්, තක්කාලි, බී ලුණු, ගෝවා කොළ, බේ ලීව්ස්, ඉඟුරු සුදුලුණු පේස්ට් එක, සිනමන්. මාළු ටික හොඳට වොෂ් කරලා අරගෙන පොඩියට කපා ගත්තා. ඒකට එකතු කරගත්තා දෙහි, ලුණු කුඩු, කහ කුඩු, ගම්මිරිස් කුඩු, කරි පවුඩර් එකකින් පොඩ්ඩක්. ඔක්කොම එකතු කරගෙන හොඳට කලවම් කරගෙන oven එකේ මම විනාඩි 30ක් විතර බේක් කරගත්තා. ඊළඟට මම pan එක ලිපේ තියලා පොල් තෙල් එකතු කරගත්තා. ඒකට එකතු කරගන්නවා ඉඟුරු සුදුලුණු paste එක, cinnamon, bay leaves. ඒ ටික fry වෙනකොට එකතු කරගත්තා බී ලුණු ටික. දැන් එකතු කරගන්නවා ගෝවා කොළ ටික. ඊළඟට බෙල් පෙපර් ටිකත් එකතු කරගන්න. දැන් එකතු කරගෙන තියෙන්නේ කැලි මිරිස්, කහ කුඩු, ගම්මිරිස් කුඩු, ලුණු කුඩු. ඊළඟට තක්කාලි ටික එකතු කරගන්නවා. දැන් මම ෆ්‍රයි කරගත්තු ෆිෂ් ටික එකතු කරගන්නවා. එකතු කරගත්ත ඩයිස් ටොමැටෝ එකනොත් හැලි දෙක තුනක් විතර. ඊළඟට ඔයා කැමති නම් විතරක් green beans corn එකතු කරගන්න. fish table එකයි fried rice එකයි දෙකම හදලා ඉවරයි. දෙකටම ලයිව් ෆෂ් එකතු වෙලා ඉන්න. තවත් දවසක තවත් වීඩියෝ එකකින් අපි ඉක්මනින්ම හම්බෙමු. සුබ දවසක්.